දවසක්දා ඌරු පැටව් 4 දෙනෙක් ඌරු අම්මත් එක්ක කැලේ මැදින් ගමන් කරමින් හිටියා. මේ දිහා හොර රහසේ බලන සිංහයා ඌරු පැටව් අතට කඩා පැනලා ඌරු පැටව් දඩයම් කරන්නයි සැරසුනේ. මේක දැකපු ඌරු අම්මා සිංහයාව කටු අගුලකට තල්ලු කරලා ඌරු පැටව් එක එතනින් පැනලා ගියා. ඉතින් මුළු කැලේටම ආරංචියක් ගියා ඌරා සිංහයාට ගහලයි කියලා. සිංහතුමාණනි, කැලේ ආරංචියක් යනවා ඔබ වහන්සේ ඌරාගෙන් ගුටි කෑවයි කියලා. ඒ වගේම සත්තු කතා වෙනවා ඔබ වහන්සේ දැන් කැලේ රජා නෙමෙයි කියලා. මම තමා තාමත් කැලේ රජා. හුඟ කාලෙකින් වල්ලූරු මස් කෑල්ලක් කෑවේ නෑ. නරියා කපටිකමෙන් එහෙම කිව්වා. සිංහතුමාණනි, අපි කවුද රජා කියලා තෝරන්න ඌරයි ඔබයි අතර සටනක් තියමු. මම ඌරෙක් එක්ක සටන් කිරීමට සූදානම් නෑ බොල නරියෝ. මම තමයි කැලේ රජා. එහෙනම් ඒකෙන් තේරෙන්නේ ඔබ වහන්සේ ඇත්තටම ඌරට බයයි. ඌරට බය නැත්තම් ඌරයි දිගේ සටන් කරන්න එපැයි. අයියෝ, මම මේ සිද්ධිය කළේ පුරාටම මම කියනවා. හරි, මේ ඌර කොහෙද ඉන්නේ? මම ඌට පෙන්නන්නම් කවුද මේ කැලෑවේ රජා කියලා. නරියා සතුටින් සිංහයාව කැලේ මැද්දට එක්කගෙන ගියා. ඒ අතර ඔහු අනිකුත් සතුන්ට රහසින් පණිවිඩ යවුවා මේ සිංහයාගේ ඌරගේ සටන පිළිබඳව. ටික වේලාවකින් සිංහයා සහ නරියා කැලෑවේ තියෙන ලොකු පිට්ටනියකට පැමිණියා. ඌර මඩවලක නනා ඉඳලා මඩ පිටින් සටනට ආවා. ඌරගාව ගඳම ගඳයි. සිංහයාට ඌරගේ මඩ ගඳ ආපුවම සිංහයාට වමනේ දාන්න තරම් අප්පිරියා හිතුණා. මට රස්නයක් තිබ්බේ. මට චුට්ටක් නාගත්තා. දැන් නම් පුදුම සනීපයක් තියෙන්නේ. මගේ ආරක්ෂාවටත් හොඳයිනේ මේ මට චුට්ටක් දාගත්තම. සිංහයා ඌර වටේ කැරකෙන්න පටන් ගත්තා. ඌරව සමච්චලයට ලක් කරමින්. පඩිවුරට මාත් එක්ක සටන් කරන්න පුළුවන්ද? මම අද සියලු සතුන් ඉදිරියේ උඹව කෑලි කරනවා. ටික වේලාවක් ඉවකර කර පුරසාරන් දොඩෝ හිටපු සිංහයාට ඌරගේ මඩගඳ ඉවස ගන්න බැරුව වමනේ ගියා. වමනේ විතරක්ද? ඇයි කලම්පෙත් දැම්ම ගඳ ඉවස ගන්න බැරුව? ටික වේලාවකට පසුව සිංහයාට සිහිය ආවා. සිංහයාට තේරුම් ගියා ඌරත් එක්ක සටන් කළොත් සිංහයාගේ ඇඟෙත් මඩ ගෑවෙනවයි කියලා. ඉතින් සිංහයා කාටත් හොරෙන් හූහඬ මැද්දේ කැලේ ඇතුළට රිංගුවා. කොහොමද ඌරගේ ඌරු මොලේ?